දෙකේ මේ ලීක් එක නම් හරි. දැන් මම ලීක් එක හදනකොට මම මෙතෙන්ටම තව සිමෙන්ති තට්ටුවක් දාලා මේ බ්ලොක් ගල් ගාවට දැන් වතුර මේ දාන්න පුළුවන්. එතකොට මෙතෙන්ට මාළු එන්නත් පුළුවන්. දැන් ඉතින් අවුලක් නැහැ, ලීක් වෙන්නේ නැහැ හපව වතුර. දැන් මේ තාම මෙතන වහලයක් ගහලා ෆිල්ටර් සිස්ටම් එකකුයි ලයිට් එකකුයි හැකගෙන ඉන්නේ. ඒකත් වීඩියෝ එක ළඟදි වෙයි. මේක ෂෝට් වීඩියෝ එකක් වෙනවා. මේ දිග වීඩියෝ එකක් එන්නේ. මාළු ටික නම් ඇතුලේ ඉන්නේ. දැන් මේක පල් කරන්න ඕනේ හපව පාරක්. මෙහෙම තියලා නන් නෙමෙයි හපව කෙහෙල් බොඩ දානවා. පොල් එල් නම් දාන්නේ නැහැ මේකට. පොල් එල් දාලා එපා වුණා. ඒකයි. මේ කෙහෙල් බොඩ දානවා. කෙහෙල් බොඩ දාන ඊට වඩා හොඳයි යාළුවා. ඒකයි. කෙහෙල් බොඩ දාලා සති දෙකක් විතර තියලා ඊට පස්සේ මාළු දාන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි වහලයක් ගහලා වහලයක් ගැහුවට පස්සේ මම ඔයගොල්ලන් ෂෝට් වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් අදට මෙච්චරයි.